තමන් ගැන අවුලකින් ඉන්නේ තමන්. කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ මහා දුකක් තියෙනවා. එහෙම සීන් එකක් වෙලා නැද්ද කවදාවත්? කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ දුකයි. අවුල්. කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ අවුල්. එහෙම එකක් තියෙනවා. ඒ කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ අවුල් කියන එක මාර ලොකු කතන්දරයක්. හරිද? ඒක යට මාර සිද්ධියක් තියෙනවා. ඒක පට්ට ලොකු කතන්දරයක්. කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ අවුල් කියන එක. ඒක ඇතුලේ තියෙන මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? අපිට තේරෙන්නේ නැහැ ඇයි අපි අවුලෙන් see. තමන් ගැන අවුලකින් ඉන්නේ තමන්. කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ මහා දුකක් තියෙනවා. එහෙම සීන් එකක් වෙලා නැද්ද කවදාවත්? කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ දුකයි. අවුල්. කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ අවුල්. එහෙම එකක් තියෙනවා. ඒ කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ අවුල් කියන එක මාර ලොකු කතන්දරයක්. හරිද? ඒක යට මාර සිද්ධියක් තියෙනවා. ඒක පට්ට ලොකු කතන්දරයක්. කියන්න හේතුවක් තේරෙන්නේ නැහැ අවුල් කියන එක. ඒක ඇතුලේ තියෙන මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? අපිට තේරෙන්නේ නැහැ ඇයි අපි අවුලෙන් ඉන්නේ කියලා. හැබැයි අපි අවුලෙන් ඉන්නේ. ඒක ඇතුලේ මාර කතන්දරයක් තියෙනවා. ඒක අර මිනිස්සුන්ගේ කෝ එක ඇතුලටම ගිහිල්ලා හිතන්න ඕන එකක්. මිනිස්සු කියන જાතිය, ඒ කියන්නේ මේකේ කතන්දරේ මෙහෙමයි. මම මේක ගැන හොයලත් බැලුවා. හරිද? මිනිස්සු කියන જાතිය කොහොමත් කැමති අපි කොච්චර කිව්වත් අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා සංසන්දනය කරන්න. අපි කොච්චර වුණත් එහා පැත්තකත් එක්ක අපිව සංසන්දනය කරනවා. මොකක් හරි ශේත්‍රයකින් සංසන්දනය කරනවා. සමහර වෙලාවට පන්තියේ දෙවෙනියා දුකින් කියන්නේ පන්තියේ දෙවෙනියා සංසන්දනය කරලා උඩ පළවෙනියා වෙන්න බැරි වීම මත. ඊට පස්සේ මොකක් හරි දෙයකින් සමහරට හිතන්නකො සින්දු කියන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. හොඳටම සින්දු කියන්න පුළුවන් එකත් එක්ක අනිත් එක සංසන්දනය කරනවා. ඒ මිනිස්සු කියන එකාගේ නැචරලිම ලක්ෂණයක් තමයි වටේ ඉන්න එක තමන්ව සංසන්දනය කිරීම. ඒක වළක්වන්න බෑ. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සරත් මිනිස්සු එහෙම තමන් එක්ක වටේ ඉන්න මිනිස්සුත් එක්ක සංසන්දනය කරා. ඒ කියන්නේ මිනිස්සු ගෝත්‍රික වශයෙන් කණ්ඩායම් වශයෙන් එන කාලේ ඉඳන් මේ වටේ මිනිස්සුත් එක්ක සංසන්දනය කරලා තමන් ඉම්ප්‍රූව් වෙන්න උත්සාහ කරා. අනිත් එකාට වඩා අපි හොඳ නැත්තම් අපි හොඳ වෙන්න උත්සාහ කරා. දැන් තියෙන්නේ මේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් තියෙන ප්‍රශ්නේ මේක මේ වෙන රිසර්ච් එකක් කරලා හොයාගත්ත එකක්ලු. දැන් සෝෂල් මීඩියා වල අපි ඉන්නවනේ. සෝෂල් මීඩියා වල අපි ඉන්නකොට දැන් හිතන්නකො TikTok හරි Facebook හරි Instagram හරි YouTube හරි WhatsApp හරි මොකක් හරි අපි හැම වෙලාවෙම දකිනවනේ මේක මේ දීර්ඝකාලීන ප්‍රොසෙස් එකක් හරිද? අපි හැම වෙලාවෙම දකිනවනේ post මොනවද දකිනවනේ Instagram හරි මම post දකිනවනේ. ඒ අපි දකින්නේ දැන් හිතන්නකො ඔයාගේ යාළුවෝ 100ක් ඉන්නවා Instagram. ඒ යාළුවෝ 100කම post අපි දකිනවා. කවුරුවත් Instagram හරි social media හරි post එකක් දාන්නේ නැහනේ. තමන්ගේ ජීවිතේ අවුල් වෙලාවක් හැම එකම දමන්නේ තමන්ගේ ජීවිතේ තියෙන හොඳම වෙලාවනේ. ඒ කියන්නේ ඔයා post එකක් දැම්මොත් එහෙම Facebook එකේ ඔයාගේ ජීවිතේ විශේෂ වැදගත් හොඳ වෙලාවක් ඔයා මොකක් හරි දිනපු වෙලාවක් නැත්තම් ඔයා මොකක් හරි මිලදී ගත්ත වෙලාවක් හරි හොඳ එකක් නෙදාන්නේ නරක එකක් දාන්නේ නැහැ නේද? ඇත්තටම අපි වෙඩින් එකකට ගිහිල්ලා ෆොටෝ ගහලා දැම්මත් ෆොටෝ 100ක් විතර ගහලා ඒකිනුත් හොඳම ෆොටෝ එකනේ දාන්නේ. ඒතර අපි මේ social media post කියන එක හැම එකම දාන්නේ තමන්ගේ ජීවිතේ හොඳම වෙලාවල්. හොඳම වෙලාවල් දාන්න. ඒතර ඔයා ඒ වගේ මොකක් හරි රීල් එක පල්ලෙහාට යනකොට ඔයාට හිතෙන්න ගන්නවා අනිත් උන් පට්ට හොඳ ජීවිත ගෙවනවා කියලා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයා ගන්න දැන් හිතන්න ඒ නැමැති යාළුවාගේ ජීවිතේ හොඳම මූවමන්ට් එක ඔයා දකිනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් පල්ලෙහාට ගියාම B නැමැති යාළුවාගේ ජීවිතේ හොඳ මූවමන්ට් එක ඔයා ආයිත් දකිනවා. ওই විදිහට 100ක් පල්ලෙහාට ගියාම ඔයා දකින්නේ අර මිනිසුන්ගේ ඇත්ත ජීවිත නෙමෙයි. ඔයා දකින්නේ අර මිනිසුන්ගේ එක එක මිනිස්යාගේ ජීවිතේ හොඳම තැන් වලින් ගත්ත දේවල් ටික. ඒකත් එක්ක ඔයා හිතන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ඔයා කම්පෙයාර් කරනවා. ඇත්තටම මේ නැමැති යාළුවාගේ ජීවිතේත් හොඳම මූවමන්ට් එක විතරයි ඌ දාලා තියෙන්නේ. ඌ දුකින් ඉන්න වෙලාවල් තියෙනවා, ඌ අවුලෙන් ඉන්න වෙලාවල් තියෙනවා, ඌ පරදින වෙලාවල් තියෙනවා, ඌට කෙලවෙන වෙලාවල් තියෙනවා. ඒවා දාන්නේ නැහැ සෝෂල් මීඩියා. දාන්නේ හොඳ වෙලාව විතරයි. ෆොටෝ 100ක් ගත්තත් හොඳම ෆොටෝ එක විතරනේ දාන්නේ. ඒ විදිහට ඒ යාළුවෝ හැමෝගෙම සියල්ලන්ගේ ජීවිතේ හොඳ මූවමන්ට් ඔයා දකිනවා. WhatsApp ස්ටේටස් එකක් බලනවා. ඔයාගේ වයස එකෙක් වත් එක ඉස්සර හිටපු එකෙක් දැන් කැම්පස් ගිහලා කැම්පස් එකේ ඉවෙන්ට් එකක් දානවා සතුටින් ඉන්න සැපේ ඉන්න ෆොටෝ එකක් දානවා. ඔයා බලනවා ඒ කියන්නේ ඒක ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. හිතේ ඔන්න ඔලක් එකතු වෙනවා. ඊට පස්සේ තව චුට්ටක් ඊළඟ ස්ටේටස් එකට යනවා. ඔයත් එක්ක පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවා බයික් එකක් අරගෙන. හොඳ බයික් එකක් හොඳ වාහනයක් අරගෙන. ඒක දකිනවා. ඒ උගේ ජීවිතේ හොඳ වෙලාවක්. ඔයාට තේරෙන්නේ නැහැ අපේ හිත ඇතුළේ අපිට තේරෙන්නේ නැහැ අපි දකින්නේ හැම එකාගේම ජීවිතේ තියෙන හොඳ මූවමන්ට්ස් ටික කියලා. ඒ හැම එකකින්ම අපේ හිතේ අවුලක් එකතු වෙනවා.
ඒ හැම එකකින්ම අපේ හිතේ අවුලක් එකතු වෙනවා කියන එක ඒ වෙලාවට තේරෙන්නේ නැහැ. එතකොට අපි අපේ ජීවිතේ කම්පෙයා කරනවා. දැන් බලන්න මට උදේ ඉඳන් වෙන්නේ කියලා වෙන එක. ඒ වුණාට මං සෝෂල් මීඩියා වලට ගිහිල්ලා බැලුවාම අම්මට සිරි මූ බයික් එකක් කරා මූ කැම්පස් ගිහිල්ලා මූ ග්‍රැජුවේට් වෙලා මූ බැඳලා හරිද? මොනවා හරි මගුල් ටිකක් අර එක එකාගේ ජීවිතේ තියෙන හොඳම ඇචීව්මන්ට්ස් ටිකක සාරාංශයක් වඩ පෙන්න ගන්නවා. ඔයාගේ ජීවිතේ ඒකත් එක්ක කම්පෙයා කරන්න පටන් ගන්නවා. එහෙම කම්පෙයා කරාට පස්සේ මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉතුරු වෙන්නේ ඉතින් අවුලන්නේ. තව මිනිස්සෙක්ගේ ජීවිත ගොඩක හයිලයිට් ටිකක් එක්ක ඔයාගේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ කම්පෙයා කරාම ඉතුරු වෙන්නේ අවුලන්නේ. ඔය අවුල කියන එක අපිට නොදැනීම කාලයත් එක්ක ටික ග්‍රෝ වෙනවා. ඕක ග්‍රෝ වෙලා අවුරුදු ගාණක් ගියාට සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් යනකොට අපි ඉන්නේ හැම වෙලාවෙම අවුලකින්. අපි ඉන්නේ හැම වෙලාවෙම හිතා ගන්න බැරි දුකකින්. ඔන්න ඕකයි මේ වෙලා තියෙන්නේ. නිකන් එකපාරට හිතා ගන්න බැරි අවුලක් තේරෙනවා නම් ඔන්න ඕක තමයි ඕක ඇතුළේ තියෙන කතන්දරේ. ඒ කියන්නේ අපේ අර එකතු වෙච්ච කුණු ගොඩාක් තියෙනවා. අපි හිතන් ඉන්නවා. ඒ කියන්නේ අපිට ඒක නැචරලි තේරෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම කම්පෙයා කරන්න බලන් ඉන්නේ. එහෙනම් ඇත්තටම ගත්තොත් සමහරට ඔය ඒකගේ ජීවිතේ ඔයාගේ ජීවිතේට අවුල්. හැබැයි එයාගේ ජීවිතේ හොඳ මූවමන්ට් එක විදියට ඔයා යාළුවෝ සීදෙනෙක්ගේ ජීවිතේ හොඳ මූවමන්ට් එකත් එක්ක ඔයාගේ සාමාන්‍ය ජීවිතේ කම්පෙයා කරලා. ඉතින් කවදාවත් මේ මිනිස්සු 100කගේ ජීවිතේ හොඳම මූවමන්ට් එක ඊට වඩා අපේ ජීවිතේ හොඳ වෙන්න බෑනේ කොහොමද? අපේ සාමාන්‍ය ජීවිතේ මිනිස්සු 100කගේ හොඳ මූවමන්ට් එකකට වඩා හොඳ වෙන්න බෑනේ. ඒ නිසා කොහොමද අන්තිමට ඉතුරු වෙන්නේ දුකක් විතරයි. හරිද? කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නේ දුකක් විතරයි. ඕක තමයි ඔය ඇතුළේ තියෙන ලොකු කතන්දරේ. ඒ නිසා නිකන් එකපාරට හිතා ගන්න බැරුව දුකක් තියෙනවා නම් ඔන්න කතන්දරේ ඈ. හරිද? හිතා ගන්න බැරි දුකක් තියෙනවා නම් ඕක තමයි කතන්දරේ. ඒ නිසා ඉතින් ඇත්තටම කරන්න පුළුවන් නම් දැන් මේවා තේරුම් ගත්තට පස්සේ මිනිස්සු සෝෂල් මීඩියා වලින් අයින් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. මේවා නවත්තන්න බෑනේ. සෝෂල් මීඩියා වලින් අයින් වෙනවා ඇත්තටම. කරන්න දෙයක් නැහැ.